ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් අද දවසේ සුදුරු නිවන මෙතෙන් සිට ආරම්භ වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම බුදුන්ගේ සරණ දෙවියන්ගේ පිට 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරලා තමයි ඔන්න අද දවසේ සුදුරු නිවන පටන් ගන්න. ඉතින් අද සුදුරු නිවන පටන් ගන්නකොට තියෙනවා 10 වෙනි මාසේ 11 වෙනිදා. ඒ කියන්නේ මේ මාසේ 11 වෙනිදා බර්ත්ඩේ එක සමරන්න 12 වෙනිදා. මේ බර්ත්ඩේ දෙකම සමරලා කතා කරන සූදානම්. ඊට පස්සේ අදත් බර්ත්ඩේ සමරන්න සූදානම්. ඉතින් ඉතින්ලම අපි යනවා සමරන්න 11 වෙනිදා කවුද උපන් දින සැමරුවේ කවුද කියලා. ඒ 11 වෙනිදා උපන්දින සමරපු අය බැලුවේ අපි ඉතින් ඒ සියලු දෙනාටම බුදුන්ගේ සරණ දෙවියන්ගේ පිට 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියලා අපි වෙලස ටීවී නාලිකාව හැටියට ඔන්න සුබ ප්‍රාර්ථනා කරනවා. සුබ උපන්දිනයක් වේවා. අපි බලමුද එහෙනම් 12 වෙනිදා කවුද උපන්දිනේ සමරුවේ කියලා. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. ඉතින් මේ 12 වෙනිදා උපන්දින සමරපු අය ඉතින් උපන්දින සමරන්න ඉතින් දවසින් දවස හැමතුම උපන්දින සමරන්න තියෙන දවසක් නේද වෙන් වෙලා. ඉතින් අද දවසෙත් ඒ වගේ උපන්දින සමරපු කට්ටියක් ඉන්නවා. කවුද ඒ අය කියලා අපි බලමු. ඒ සියලු දෙනාටම බුදුන්ගේ සරණ දෙවියන්ගේ ආශිර්වාද නිරන්තරයෙන් ලැබිලා ලෙඩ දුක් කරදර බාධක දුර වේවා කියලා ඊයේ දවස සමරපු උපන්දින අයට අපි ඒ එලෙස ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද දවසේ මේ විදිහට උපන්දින සමරපු අය බලමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday.
සමරපු අයටත් ඉතින් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා සියලු ලෙඩ දුක් කරදර බාධක දුර වෙලා නිරෝගී කමින් ඉන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එංගලන්තයේ ඉන්න හර්ෂියාකගේ දුව නටාෂා සේනානායකගේ උපන්දිනෙත් ඉතින් යෙදিলা තියෙන නිසා ඇයගේ වෙනුවෙන් හදපු වීඩියෝ එකට ගිහිල්ලා ඉන්න. ඔන්න ඉතින් තවත් ආදරණීය එක්කෙනෙක්ගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඇය නටාෂා සේනානායක. හර්ෂි සේනානායක අක්කගේ දුව. ඉතින් වෙල්ලස ටීවී නාලිකාවත් එක්ක අත්වල බැඳගෙන ඉන්න ගමනේදී හර්ෂි අක්කා උදව් කරන ගමන් දුවගේ උපන්දිනයටත් උදව් කරන්න අමතක කළේ නැහැ. අපි දන්නවා වෙල්ලස ටීවී වෙල්ලසේ මනුස්සකම සමාජ සත්කාර පදනමත් එක්ක අත්වල බැඳගෙන ලොකු ගමනක් යනවා කියලා. ඉතින් නටාෂාගේ උපන්දිනයේ දවසෙත් අසරණ දරුවන්ට පොත්පත් ලබා දෙන්නටත් අමතක කළේ නැහැ. ළමා දිනයේදා චූටි දරුවන් වෙනුවෙන් දායකත්වය ලබා දුන්නේ ඇය. ඒතරක් නෙවෙයි. තවත් ඉදිරියට ගොඩක් උදව් කරන බලාපොරොත්තුෙන් ඉන්න නටාෂටත් සුබම සුබ නිරෝගිමත් උපන්දිනයක් වේවා. බුදුන්ගේ සරණ දෙවියන්ගේ පීඨ 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියලා වෙලස ටීවී නාලිකාව අපි හැමෝම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. හොඳයි. ඉතින් හර්ෂක නටාෂාගේ උපන්දිනයට ඉතින් අපි සුබම සුබ නිරෝගීමත් උපන්දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් නටාෂත් අපට උදව් කරන කෙනෙක්, ඒ වගේම හර්ෂක්වත් ගොඩක් උදව් කරන කෙනෙක් නේද? පුලම් විදිහට වෙලස ටීවී නාලිකාව බලලා උදව් කරන කෙනෙක්. ඉතින් හර්ෂකට මතක් කරනවා මේ වෙලාවේ පුළුවන් නම් හර්ෂක වගේ දේවල්ට කැමති මේ හර්ෂකට මතක් කරන පුළුවන් නම් දුවටත් කතා කරලා කියන්න අර මේ කකුල් දෙකම අහිමි වෙච්ච තාත්තා කෙනෙක් ඉන්නවා. එයාට ඕන මේ අර ඉලෙක්ට්‍රික් බයිසිකලයක්. ඉතින් ඇත්තටම කවුරු හරි එකතු වෙලා පුළුවන් නම් එංගලන්තේ කාව හරි එකතු කරගෙන මේ වැඩේ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ ඉලෙක්ට්‍රික් බයිසිකලයක් තමයි ඕන. ඇත්තටම ඒක මහා පිංකමක්. මම හිතන්නේ හර්ෂක්කා මේ අර මේවට එහෙම දුන්නා මොනවාද මෙහිණාරාමේ මෙහිණ වහන්සේලේම ඇස් දෙකට එහෙම දුන්නා. ඉතින් මේක ඊට වඩා පිංකමක් කියලා මම කියනවා. මොකද හේතුව කකුල් දෙකම අහිමි වෙලා. ඇවිද ගන්න බෑ. කකුල් දෙක අහිමි වුණාම පස්සේ ඇවිද ගන්න බෑනේ. ඉතින් එතකොට මේ යට කකුල් දෙක තිබුණා. කකුල් දෙක කපලා දැන් තියෙන්නේ. ඉතින් දැන් නැහැ. ඉතින් එයා ඉලෙක්ට්‍රික් වැඩ නැත්තම් ඔය බෆල් හදනවා, එතකොට රේඩියෝ හදනවා, ටීවී හදනවා, ඒ වගේ කරන්නේ. ඉතින් වැල්ලවාය ටවුන් එකට එන්න විදියක් නැහැ. උන්ට නිවසක් අපි හදලා දුන්නා. නමුත් ජීවත් වෙන මාර්ගයක් තිබුණාට ජීවත් වෙන විදියක් නැහැ දැන්. ඒ නිසා ඉලෙක්ට්‍රික් බයිසිකලයක් තමයි අවශ්‍යතාවය තියෙන්නේ. පුළුවන් නම් ඒක මහා පිංකමක්. මම හිතන්නේ හර්ෂයක් අදුවටත් කියලා දුවත් සම්මත කරන්න, බෑනක් සම්මත කරන්න, මේ වගේ දේවල් කරනවා නම් මාර වටිනවා. ඇත්තටම වටිනවා. මේ උපන්දිනේ දවසේ මම මේ වෙලාවේ සජීවී විකාශනය කරද්දී මම කියන්නේ මතක් වෙන්නකට කතා කරලා බලන්න. මම හිතන්නේ බෑනටත් දුවටත් කිව්වා නම් අනිවාර්යයෙන්ම කරයි. එතකොට මේ වගේ දේවල් කරනවා කියන්නේ මහා පිංකමක්. හොඳේ. උපන්දිනයක් දවසේ. ඒක නිසා ආරාධනා කරනවා කාටවත් කොහොමද මම මේ හර්ෂයක්කට විශේෂත්වයක් කියලා නෙමෙයි. නමුත් මම කිව්වේ මතක් කරේ හර්ෂයක්කට වගේව කැමති හර්ෂයක් කරන්න. ඉතින් ඒ නිසා මම කිව්වේ පුළුවන් නම් ඒ වෙනුවෙන් අර ට්‍රිබයිසිකල් කරන් දෙන්න පුළුවන් නම් ඒක මහා පිංකමක් කියලා. හොඳයි. ඊට පස්සේ අපි යනවා එංගලන්තේ අනුෂ්කා උදව් කරනවා දැන්. එතකොට එයාගේ දායකත්වයෙන් අපි ගියා මේ ඇඹිලි පිටිය. මම හිතන්නේ ඇඹිලි පිටියට එහා තුන්කම කියන හරිය අසරණ පවුලක් දරුවෙක් එක්ක ඉන්නවා. අපි ගෙදර බලන්න ගියා. ඒකේ වීඩියෝ එක සම්පූර්ණ විදිහට දාන්නම්. පොඩි වීඩියෝ එකක් දාන්නම්. ඒ වීඩියෝ එකට අපි යනකොට අපි ආහාර මළු අරන් ගියා. ඒ ආහාර මළු වෙනුවෙන් දායකත්වය ලබා දුන්න අනුෂ්කාට ගොඩක් ස්තුතියි. අනුෂ්කාගේ සල්ලි වලින් තමයි ඔන්න අනුෂ්කා අරන් ගියේ අපි සල්ලි. මේ ආහාර මළු. ඉතින් තවත් ඉදිරියටත් අපි උදව් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ අයට. ඒ නිසා ඉතින් පළමු ආහාර මල්ල අරන් යන්නට දායකත්වය ලබා දුන් අනුෂ්කට එංගලන්තේ ඉඳලා බොහොම පිං දෙන ගමන් අපි මේ වීඩියෝ එක බලමු. ඉතින් අද දවසේ අනුෂගේ ප්‍රතිබර දායකත්වයෙන් අපි මේ දෙදෙස් යන්නේ කොහොමද? ඔයාලට මට කතා කරේ? වෙල්ලස ටීවී එන්න අපි අපේ අයට උදව් කරමු.
ඔව් ඉතින් අනුෂාට ගොඩක් ස්තුතියි අපිට ඒ වගේ හයියක් ලබා දෙනවට තැනකට ගිහිල්ලා ආහාර මල්ලක් හරි අරන් යන්නට අපිට ශක්තිය ලබා දෙන මේ වගේ අය. ඉතින් ඒක වගේ ඉතාලියේ ඉන්න විජයවර්ධන අයියා, එතකොට බයිබල් ඉන්න තිලකා අක්කා, තිලකා මිස් තිලකා අක්කා කිව්වොත් එතකොට තිලකා කියයිද නැහැ මොකද අක්කා කන අක්කා තමයි අක්කා නේද? වයසද මට වඩා වයසද අඩුයිද? මම දන්නේ නැහැ අතරම. තිලකා මිස්ටර් ගොඩක් ස්තුතියි. විහිළුවක් කරේ අන්තිමට කියයි ඊට පස්සේ විහිළුව දුරදි කියයි දන්නේ නැහැ විහිළු කරලා නේද? ඉතින් මේ ඒ නිසා මේ ඒ අයගේ දායකත්වය නිරන්තරයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ අපිට දැන් කාට හරි ඕ හාර්මල්ලා කරගෙන යනකොට මතක් වෙන්නේ ඒ කට්ටිය. ඇත්තටම ලොකු පිනක් ලොකු උදව්වක් ඒ වගේ අය අපිට වෙලසටි වෙනාලිකාවත් එක්ක අතල් බඳගෙන ඉන්න සම්බන්ධයෙන්. ඉතින් මේ දවස්වල මොනවද කරන්න කියලා ගොඩක් කට්ටිය අහලා තිබුණා. මේ දවස්වල කරන්නේ ඇත්තටම මේ 18 වෙනිදා අපේ අම්ම නැතිලා අවුරුදු 2යි. අවුරුදු 2යි ඉතින් මන් තීරණය කරා අර නාල මං කෝරේ කකුල් දෙකම හැවිච්චි ඒ ගෙදර අපි බාර දුන්නේ නැහැ. ඒක බාර දෙන්න හිතාගෙන ඉන්නවා 18 වෙනිදා. කැමති කෙනෙක් ඉන්නවනේ 18 වෙනිදා ඒ ගෙදරට මොනවා හරි දෙන්න පුළුවන් ඕන කැමති කෙනෙක්. මොනවා හරි. ආහාර මල්ලක් දෙන්න පුළුවන්. ඒ වීඩියෝ එක හෙට විතර වෙන්නන්නම් නේද? අපි අනේක මේ ආහාර මල්ලක් දෙන්න පුළුවන්. එතකොට මොනවා හරි දෙන්න පුළුවන්. ගෙදරට අවශ්‍ය මොනවා හරි දෙන්න පුළුවන්. කැමති කෙනෙක් දෙන්න 18 වෙනිදා නිවසක් බාර දෙන්න උදෑසන බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ අම්මා වෙනුවෙන් කියලා දෙමින් හිතේ තියාන ඉන්නේ. ඉතින් එයාලට අපි විදුලිය ගන්න උදව් කරා. එතකොට වතුර ගන්න උදව් කරා. ඉතින් ඔයගේ දේවල් වලට උදව් කරා පුළුවන් නේද? වෙස්ටි මහත්තයත් ඉතින් ගිහලා බැලුවා. ඉතින් එයාගෙන් උදව් හම්බුණා. ඒ නිසා අපිට ඒ ටික කරගන්න පුළුවන් හැකියාව ලැබුණා. බලාපොරොත්තු වෙනවා 18 වෙනිදා උදෑසන 10ට ඒ නිවස නිල වශයෙන් බාර දෙන්න. මේ මාසේ 18. මම හිතන විදිහට 18. ඔව් 18 වෙනිදා. මම තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක නම් මතක් කරනවා. කැමති කෙනෙක් ඉන්නවනම් මොනවා හරි දෙන්න. ඉතින් ඒ ගෙදරට ගෙනියන්න දරුවෝ දෙන්නෙක් ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තාගේ කකුල් දෙකම නැහැ. ඉතින් තාමත් දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්නේ. අපි ඉතින් නිවස හදලා ගොඩක් කල් ඒ කට්ටියට ඉන්න කරන්නේ නැති හින්දා යාලට ඉන්න අවස්ථාව ලබා දුන්නා. නමුත් නිල වශයෙන් බාර දුන්නේ නැහැ. ඒ අයගේ දායකත්වය ඔබගේ දායකත්වය තමයි විශේෂයෙන්ම නිසා තමයි ලැබුණේ. අපි මේ නාම ලේඛනය අපි කියන්නම් මෙන්න මේ විරාමයෙන් පස්සේ විරාමයකට යන සූදානම්. විරාමයෙන් පස්සේ අපි මේ නාලකගේ නිවස වෙනුවෙන් දායකත්වය ලබා දුප්පු අයගේ නාම ලේඛනය කියන්න සූදානම්. සම්බුදු හිමි පහස ලබා මුතියංගන සෑකිරමින් වීරමුතුන් රජ දරුවන් එකලු කලා වෙල්ලස්සෙන් දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන දාකරනුන් වෙල්ලස්සේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ සාදු සාදු අපිත් වඳින් වෙල්ලස්සේ රන් කරනු සාදු සාදු අපිත් වඳින් වෙල්ලස්සේ රන් කරනු කතරගමින් කිරි වෙහෙරෙන් පිට අරන් අපි එන්නේ දෙවුන්දරින් පේදුරුවට වෙල්ලස්සෙන් අපි එන්නේ සාදු සාදු අපිත් වඳින් වෙල්ලස්සේ රන් කරනු සාදු සාදු අපිත් වඳින් වෙල්ලස්සේ රන් කරනු ලෝභය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා සම්බුදු හිමි පහස ලබා මුතියංගන සෑකිරමින් වීරමුතුන් රජ දරුවන් එකලු කලා වෙල්ලස්සෙන් දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන දාකරනුන් වෙල්ලස්සේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ
සාදු සාදු අපිත් වඳිමු වෙල්ලස්සේ රන් කරනු සාදු සාදු අපිත් වඳිමු වෙල්ලස්සේ රන් කරනු රෝගිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකවර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා රෝගිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකවර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා රෝගිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකවර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා. හොඳයි ඉතින් මම කිව්වනේ මේ අපි දැන් ඔය ගේ බාර දෙන්න 18 වෙනිදා එකේ මේ කවුද මේ ගේ හදන්න උදව් කරේ? දැන් මේ නාමලේ කෙනෙක් කියනකොට හිතා ගන්නත් බැරි වෙයි. අනේ මමත් දුන්නද කියලා හිතේ වෙයි නේද? කමක් නෑ. අද දවසේ අපි මේක මතක් කරගෙන යනවා. මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නු අය නාමලේ කෙනිය. මේ ඇවිල්ලා මේ ටකරන් ගෙදර ළමයි 3 දෙනා කියලා තමයි දැම්මේ. ඉතින් මේ නාලකගේ නිවස ටකරන් මඩුවක තමයි හිටියේ. ටකරන් මඩුවක හිටපු ළමයින්ට අපි නිවස හදන්න මුලින්ම දායකත්වය ලබා දුන්නු නාමලේ කෙනිය මේ අය. චන්දන පෘතුගාලයේ සිට දායකත්වය ලබා දුන්නා. විජය කුමාරි සෞදි වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. මාරි මංගලිකා ඉතාලියේ ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ඉන්ද්‍රා මල්කාන්ති ජෝර්දානයේ සිට දායකත්වය ලබා දුන්නා. රාජමුනි මහත්මිය කුවේට් සිට දායකත්වය ලබා දුන්නා. කරුණාතිලක මහත්මයාට පින්පිනිස් තමයි දායකත්වය ලබා දුන්නේ. සුනිල් මහත්මයා කටාර් වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. සුමිත්‍රා හෙට්ටිආරච්චි සෞදි වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. සිරිලතා දාබරේ ලෙබනන් සිට දායකත්වය ලබා දුන්නා. ශ්‍රීමති මහත්මිය කුවේට් සිට දායකත්වය ලබා දුන්නා. දිමුතු කුමාර මහතා සෞදි වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. රූපේන්ද්‍රානි මහත්මිය සෞදි වල ඉඳලා, සිතුමිනි අම්බලන්ගොඩ ඉඳලා, රාහු සමරකෝන් කටාර් වල ඉඳලා, ඒ වගේම නිශාන්ත සාගරියා ජයවික්‍රම දුබායි වල ඉඳලා, ඒ වගේම මැනිගේ මහත්මිය දෙහති කණ්ඩේ ඉඳලා, ක්‍රිෂාන්ති පෙරේරා කුවේට් වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. වසන්ති පත්මිනි කුවේට් වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඇස්ලින් විතාලි ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඇන්ටනි ක්‍රිෂාන්ත හා බීජී සාමා ඉනෝකා සාගරිකා කුමාරි මහත්මිය වෙන්නප්පු ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඒ වගේම නන්දාවති මැනිකේ ග්‍රීසි ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඉන්දමල්ගොඩ මහත් පිම්පිනිස පුෂ්පලතා කුවේට් සිට දායකත්වය ලබා දුන්නා. තිලකා මල්කාන්ති මහත්මිය සෞදියේ ඉඳලා, කාන්ති අතිපත්තු ප්‍රියංකා කුවේට් වල ඉඳලා, ඒ වගේම ගුණවති ඥානවති මහත්මිය ශ්‍රීලංකාවේ ඉඳලා, චන්ද්‍රාවති මහත්මිය සිංගප්පූරුවේ ඉඳලා දායකත්වය ලබා දුන්නා. රුක්මල් ඩැනියල් ඕස්ට්‍රේලියාවේ ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඒ වගේම පත්තිචිලි මහත්මිය කුවේට් වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. සුජීවනි මිනි මියන්මාර් වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. කාන්ති පුෂ්පලතා මහත්මිය කුර්ණෑගල ඉඳලා දායකත්වය ලබා දුන්නා. රත්න සෙන්නත් කොළඹ සිට දායකත්වය ලබා දුන්නා. චාන්දනි විජේරත්න ඉතාලියේ ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඇලන් මහතා කුවේට් වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ශාන්තිශ්‍රීමා කරුණාරත්න මහත්මිය කුවේට් වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඒ වගේම රාමලතා විශේෂයෙන්ම මම වාර්තා කරන ඇලන් මහතා විශාල දායකත්වය ලබා දීලා තිනවා. රාමලතා කුවේට් වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. චන්ද්‍රිකා විජේසිංහ දුබායි වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. පීසිලි මහත්මිය සෞදි වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඒ වගේම චමින්ද ජනක කුවේට් වල ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඒ වගේම නාලනී මහත්මිය දීලා තිනවා සීතා ඕමාන් සිට, ඒ වගේම සජිත් මදුචාන් ඩුබායි සිට, ඒ වගේම මෙල්ප්‍රා ඊරාංගනි ඇමරිකාවේ ඉඳලා, බොහොම ස්තුතියි ඉන්ද්‍රා මාලිනී කුවේට් වල ඉඳලා, ඒ වගේම රංජිත් මහත්මයා ඩුබායි වල ඉඳලා, ඒ වගේම අනුෂා එංගලන්තේ ඉඳලා මේක දැම්මේ මේ ඊයේ පෙරේදා ඩුබායි වල ඉඳලා රංජිත් මහත්මයා විශේෂ මතක් කරනවා මේ ඊයේ පෙරේදා ප්‍රදායකත්වය ලබා දුන්නා. අනුෂා මේ එංගලන්තේ ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඒ මුදලුත් මේකට දාලා දුන්නේ මේ ලයිට් එහෙම ගන්න සල්ලි මතුන අනුෂා. ඒකන්ද බොහොම ස්තුතියි. තව මදි වෙලා තියෙන තව වැඩ වර්ගයකට ඉතින් තින්ත ටිකක් ගන්න තියෙනවා ඒත් මදි වෙලා. කොහොම හරි ඔන්න ඉතින් මේ වැඩේ බොහොම අමාරුවෙන් කරලා තියෙන්නේ. මේ සල්ලි ලැබිලා තියෙන ලක්ෂ මං හිතන්නේ ලක්ෂ 5ක්වත් නෑ වගේ. නමුත් ඊට වඩා වැඩ ගොඩක් කරලා තියෙනවා ගේ බලන්නකෝ ඇදුවට පස්සේ අද ලියුණාට පස්සේ. ඒ මුදල් ඉතුරු මුදල් කොහෙන්ද ආගත්තේ? ඕන්නේ එතකොට ලොකු පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඒ මුදල කොහෙද? අපේ වෙල්ලස්ස ටීවී නාලිකාවට උදව් කරන අපේ සහෝදර හිතවතුන්ගේ සල්ලි. ඉතාලියේ ඉන්න ජයවර්ධන අයියාගේ සල්ලි. ඩුබායි වල ඉන්න තිලක මහත්මියගේ සල්ලි. මෙන්න මේ අය අපිට නිතරම මාසික උදව් කරනෝනේ. අපි ඉතින් ඕවෙන් ඉතිරි කරගෙන ඉඳලා මේ වගේ දෙයකට සල්ලි මදි වුණාට පස්සේ ඔය සමාජික මුදලුත් අරගෙන මේ වගේ දේවල්ට සල්ලි මදි වුණාට බොහොම අමාරුවෙන් හදලා දෙන කට්ටියක් තමයි අපි. අන්න ඒ නිසා මේක දැන් මේකේ මුදල් ගත්තොත් එහෙම ඇත්තටම අපිට රුපියල් උපරිම ඕන නම් රුපියල් 30000යි 35යි 45යි 46යි 47යි 50යි 1යි 110යි 116යි 121යි 131යි 140යි 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 151යි 161යි 161යි
1.71යි 71යි 1.81යි 2.1යි 2.3යි 500යි 2.3යි 500යි 2.5යි 2.10යි 2.20යි 2.28යි 3යි 5යි 3යි 6යි 3යි 11යි 3යි 11යි 3යි 13යි 3යි 18යි 3යි 21යි 3යි 26යි 3යි 26යි 3යි 30යි 3යි 40යි 3යි 45යි 3යි 45යි 3යි 95යි 3යි 95යි 3යි 95යි 3යි 95යි 4යි 95යි 5යි 5යි 25යි 5යි 28යි 243ක් වගේ. ඔන්න මම කියන ලක්ෂ භාගකට කිට්ටු වෙන්න හම්බුනා කියලා. ඉතින් ලක්ෂ භාගයෙන් ගයක් හදන්න පුළුවන්. සම්පූර්ණ ලක්ෂ භාගයෙන් ගයක් හදන්න පුළුවන්. මේක එකතු කරලා ශනිකව මම කිව්වේ මේ කොළ දෙක එකතුව. ඉතින් මේ බලන්න. ඉතින් මේ සල්ලි ඉතින් ලක්ෂ භාගයෙන් ගයක් හදන්න බෑ. ලක්ෂ 15ක් විතර යනවා. හදලා තියෙන්නේ අපි සම්පූර්ණ. ඉතුරු සල්ලි ටික අපි එකතු කරගත්තේ කොහොමද? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. ගොඩක් කට්ටිය ප්‍රශ්න තියෙන්නේ මේ මුදල් කොහොමද මේ කරගන්නේ? මේ ටික ඉතුරු ටික කරගන්නේ කොහොමද? ලොකු ප්‍රශ්නයක්. ඒතර ජයවර්ධනය කතා කරලා අහනවා සමහරක් වෙලාවට මල්ලි ණය වෙලාද කරේ? මොන තිලකමිසු කතා කරලා කියනකොට බය වෙන අනේ මේ ණය වෙන්න එපා. ඔය වගේ ණය වෙලා ගෙවල් හදන්න එපා. ඔන්න මාර්ය මිස් කතා කරන ඔයද මෙහෙන් මේ ඉස්රායලෙන් ඔයාලා ණය වෙන්නේ නැතුව ඒක පුළුවන් තරමින් හදලා දාන්න. ඉතින් සමහර කරන ඇත්තටම ඔව්. පුළුවන් තරමින් තමයි හදන්නේ. නමුත් අපි යම් තැනක හිර වෙනවා. හිර වුණාට පස්සේ අපි කරන්නේ අර වැඩිපුර මොනවා හරි වලට දීපු සල්ලි වලින් කොටසක් කරගෙන මේක බොහොම මාරුවෙන් හදලා නිම කරනවා. ඉතින් මේවා තාමත් ණය ගෙවන ප්‍රොජෙක්ට් හින්දා තමයි විවෘත කරේ නැත්තේ ඇත්තටම ලක්ෂ 5කින් ගයක් හදන්න බෑ කියලා ඔයා දන්නවා. කාමර දෙකයි ශාලී කුසිය හදන්න බෑ කියලා දන්නවා. ඉතින් ඇත්තටම කොහොම හරි හැදුවා. හැදුවේ අන්න අර ඉතුරු සල්ලි ඉතුරු කරගෙන හිටපු ඒවායින් තමයි මේවා හදන්නේ. ඒක නිසා ඕනම කෙනෙකුට අවිල බලන්න පුළුවන්. දුන්නේ ගානයි, ලැබිච්ච ගානයි, වියදම් වෙච්ච ගානයි බැලුවා පස්සේ ලොකු පරස්පරතාවයක් තියෙන ඒක නිසා ඒ සල්ලි ඔයාලගේ සල්ලි මේකට උදව් කරු නම නොකියවපු සල්ලි තියෙනවා නම් ඒ ඔයාලගේ සල්ලි මොකද ඔයාලා රටවිරුවන් හැටියට අපිට උදව් කරලා තියෙන ගොඩක් කට්ටිය සාන්ති ශ්‍රීමා කරුණාරත්න මහත්මිය ඒ වගේ අය උදව් කරලා තියෙනවා. ඉතින් තිලක මහත්මිය, නාල්නී මහත්මිය, ජයවර්ධන අයියා එතකොට ගොඩාක් කට්ටිය ඉන්නවා වගේ මාරියා මිස් ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. එතකොට විශේෂයෙන්ම ඒ දවස්වල හිටියා රාජිකාල උදව් කරා. එතකොට තිලකානන්දන් මේ කවුද මේ නන්දනී ධම්මිකා මහත්මිය දැන් කටවෙලින්නේ ඒ අය ඒ වගේ ගොඩක් කට්ටිය අපි අමතක කරන්නේ ඒ සියලු දෙනාගේ බැතිවර දායකත්වය නිසා තමයි මේ වගේ දෙයක් ගොඩනගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් එතකොට ඒ හැමෝටම බොහොම පින් දෙන ගමන් අපි යමුද අද දවසේ අවසන් වීඩියෝ එකට කාගේද ඒ අවසන් වීඩියෝ එක තමයි හර්ෂක්කගේ පොත් ලබා දුන්න හර්ෂක්කගේ උපන්දින වෙනුවෙන් අපි ඒ වීඩියෝ එකත් බලමු. සුබ දවසක් වේවා. තෙරුවන් සරණට ප්‍රාර්ථනා කරන මේ වෙලාවේදී අපිට එක්ක පුතලා ඉන්න සියලුමනාට ඉතින් අද දවසේදී මේ විදිහට සූදානම් වෙන්නේ තවත් පාසල් යන පුංචි ළමයෙක්ට පාසල් උපකරණ අවශ්‍ය කරන පොත්පත් පෑන් පාසල් ආදී ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මතක් කරනවා ඔයාලා කවුරුත් දන්නවා ඇති අපි නායකුකින් ඉස්ස කියලා ලියාපදියක් හඳුන්වනවා. ඉතින් ඒක ආතේ පුංචි බබයි තමයි අද දවසේ කාර්යාලයට ඇවිල්ලා ඉන්න පාසල් පොත් ගන්න. ඉතින් මතක් කරනවා මේ පාසල් උපකරණ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ එංගලන්තයේ ඉන්න හර්ෂි සේනානායක මහත්මියගේ ආදරණීය දියණිය අද දවසේදී උපන්දිනය සම්බන්ධව ඉතින් ඒ තමයි නටාචා සේනානායක මහත්මිය. ඉතින් එතුමිත් අපිත් එක්ක එකතු වෙලා බොහෝ විරපතිනින් දායකත්වය ලබා දුන්න ආදරණීය සමාජිකාවක්. ඉතින් අද දවසේදී නටාචා සේනානායක මහත්මිය උපන්දිනය සම්බන්ධව ඉතින් එතුමියගේ උපන්දිනය සැමරීම නිමිත්තේ එතුමිත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන තමයි අද දවසේදී ඔයාලට මේ පොත්පත් ලබා දෙන්නේ. ඉතින් නටාචා සේනානායක මහත්මිය අද දවසේදී උපන්දිනය සම්බන්ධව ඔබතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුතුම් සුබ සම්පන්නයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තව තවත් නිරෝගී පින්කට එකතු කරන ශක්තිය පරිදි වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම ඔබතුමියගේ ආදරණීය මව වන හර්ෂි සේනානායක මහත්මියට බොහොම ස්තුතියි අපිට එක්කලා ව්‍යාපෘති වෙනුවෙන් උදව් කාර්යක්‍රම කරනවට. පොඩ්ඩක් ටැන්ක් උනේ. අර මේ ප්‍රකාශ ලබා දුන්නට මේ තුනේ උපන්දිනයටත් උපදනවා. ලැජ්ජා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වෙල්ලස්ස ටීවී සහ ඔබ සියලු දෙනාට.
TV එන්න අපි අපේ අයට උදව් කරමු. ඉතින් බොහොම ස්තුතියි හර්ෂයක්කටත් ඉතින් ඒ උදව් කරාට ඉතින් තව තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරලා අද දවසේ සොඳුරු නිවාණින් සමුගෙන යනවා හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන ඉතින් මම කියපු දේවල් බලන්න හොයන්න උදව් කරන්න අර නිවසටත් උදව් කරන 18 වෙනිදාත් නිවසක් බාර දෙනවා මේ සියලු දේවල් මතක් කරමින් අද දවසේ සමුගෙන යන්නම් හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබ සැමට බුදුන්ගේ සමන දෙවියන්ගේ පිරිස සුපෝටි දෙවියන්ගේ ආශිර්වාද ලැබිලා සියලු ලෙඩ දුක් හතර බාධක දුර වෙලා නිරෝගී කමින් ඉන්නට වාසනාව උදා වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්.